22 O level mathematics paper එකේ questions අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 2 15 24 සහ 22 යන ප්‍රශ්න ටික. එතකොට මේ ඔක්කොම ලකුණු දෙකේ ප්‍රශ්න මේවා ඔක්කොම first paper එකේ ප්‍රශ්න. එතකොට අපි ඉස්සෙල්ලාම 2022 2023 paper එකේ අපි ගොඩ දෙවෙනි ප්‍රශ්නෙට සරල ගානක් තියෙන. ලකුණු දෙකක් ගෙදරින් අරන් ගියා වගේ තමයි. එක බෙදීම 2x minus එක බෙදීම 3x සමානයි එක බෙදීම 12. හරි. එතකොට මෙතන අපි fraction සහ algebra දෙකම add වෙච්ච ගානක් තමයි මේ තියෙන්නේ. අපි අන්තිමේදී x වල value එක තමයි අන්තිමේදී හොයාගත යුත්තේ. එතකොට මේක fraction එකක් සුළු කරන විදිහට තමයි අපි සුළු කරගන්න ඕනේ. එතකොට අපිට ගන්න පුළුවන් අපි ඉස්සෙල්ලාම first step එක තමයි common denominator එකක් නැත්නම් පොදු හරයක් ගන්න එක. මොකද අපිට හොයාගන්න තියෙන x වල value එක. හැබැයි මේක fraction එකක් solve කරන විදිහට තමයි අපි හදාගෙන යන්න වෙන්නේ. එතකොට 2x සහ 3x ගත්තොත් අපිට ගන්න පුළුවන් 6x කියන පොදු හරය. එතකොට මේ 6x අපි සාමාන්‍ය fraction එකක් සුළු කරන විදිහටම හදන විදිහටම තමයි මේ ගාන හදන්නේ. 6x ට 2x කීයක් තියෙනවද? 3යි. ඒක 3න් වැඩි විය යුතුයි. එතකොට 3 හරක් එක 3යි. ඊට පස්සේ 6x ට 3x ඒවා කීයක් තියෙනවද? 2යි 2න් වැඩි වෙන්න. එතකොට මෙතන 2. ඒක සමාන වෙනවා 1 බෙදීම 12ට. එතකොට අපි දන්නවා මෙතනින් 6x එකෙන් 1යට 6x සමානයි 1යට 12ට. නැත්නම් 12න් කට. හරි. ඊට පස්සේ අපිට ඇත්තටම තියෙන්නේ පුළුවන් cross multiply කරන්න. හරි. cross multiply කරාම අපිට එනවා 12 equals 6x කියලා. So we can divide both side by 6 to find out the value of x. So 2 equals x. කෙලින්ම 2 marks. හරි 2 marks. ප්‍රශ්නයක් තමයි මේ. සරලයි. නිකම්ම අපිට 2002 ප්‍රශ්න පත්‍රේ භාග ටික අසුරු කරගන්න පුළුවන්. ලකුණු දෙකක් සරලවම ගත්ත හැකියි. අපි යනවා මේ සිලින්ඩර් ගන්න. මේක ඇවිල්ලා 21. මේ ප්‍රශ්නේ කියන්නේ සිලින්ඩර් දෙකක් තියෙනවා. මේ සිලින්ඩර් දෙකක් තියෙනවා. මේ දෙකේම උස same height. අපිට පොඩි සිලින්ඩරේ දීලා තියෙනවා රේඩියස් එක 10 cm කියලා. අපි මෙයාගේ අරය දන්නේ. අපි ගමු R2 කියලා. හරි. ඊට පස්සේ අපිට කියනවා මම මේකේ පරිමාව ගන්න V1 කියලා. මේකේ පරිමාව ගන්න V2 කියලා. පොඩි සිලින්ඩරේ ලොකු සිලින්ඩරේ පරිමාව පොඩි සිලින්ඩරේ වගේ 4 ගුණයක් කියලා කියනවා. ඒක තමයි ලොජික් එක මේ ගන්න තියෙන්නේ. අනිත් එක සියල්ලම කරන් තියෙන්නේ පරිමාව සූත්‍රයෙන් තමයි. අපි දන්නවා right cylinder එක පරිමාව 5r² h කියන සූත්‍රයෙන් තමයි අපිට හම්බෙන්නේ. එතකොට අපි මේක තියෙන ලොජික් පොයින්ට් එක තමයි මේ අපි දැන් ලියන්නේ මේ ලොකු සිලින්ඩරේ පරිමාව සමානයි පොඩි සිලින්ඩරේ පරිමාව වගේ 4 ගුණයක්. හරි. එතන තමයි සිම්පල් ලොජික් එක. එතකොට අපි ලියමු දැන් සූත්‍ර අපි ලියනවා V1 වලට අපි ලියන්න පුළුවන් 5r අපි එතන r2 නේ අපි හොයන්න තියෙන්නේ. r2 කියලා ගමු 5r² h මේක අපි ලියනවා 4යි v2 ලියනවා 5 එතන
R1 හරි මෙතන R1 පල්ලවෙන් R1 මෙතන R2 ස්ක්වයර් හරි එතකොට අපිට සරලවම මේ h කියන උස සමාන නිසා අපිට h දෙපැත්තෙම බෙදලා දාන්න පුළුවන් h වලින් දෙපැත්තෙම බෙදලා ඒ වගේම 5ත් අපිට ඒ විදිහටම අයින් කරන්න පුළුවන් එතකොට R1 ස්ක්වයර් සමානයි 4යි R2 ස්ක්වයර් හරි එතකොට අපි දන්නවා R2ට අපිට දීලා තියෙන උත්තරේ 10යි කියලා. එතකොට 10 වරක් 10යි. එතකොට මෙතන 100යි. මෙතන 4යි. මෙතන R1 වරක. හරි අපිට හොයාගන්න තියෙන්නේ R. එතකොට R1 වෙන්න නම් මේ අපි ගන්න ඕනේ දෙපැත්තම මූලය. මූලය ගත්තාම මෙන්න මෙහෙම තමයි. අපි මූලය ගත්තොත් ප්ලස් හෝ මයිනස් කියලා වැලියු දෙකක් තියෙනවා. හැබැයි පරිමාවක් වගේ දෙයක් ගත්තොත් මයිනස් වැලියු එකක් එන්න විදියක් නැහැ. ඒ නිසා අපි මෙතන සලකන්නේ ධන අගය පමණයි. එතකොට මෙතන අපිට ලැබෙන උත්තරය තමයි 400. 400 මූලය ගත්තොත් 20. එතකොට මේක පිළිතුර 20 cm. Answer is 20 cm. It's very simple logic. We have to use the volumes. The first logic is main logic is that one volume of larger cylinder is equal to 4 times of smaller cylinder volume, right? So by making a formula or by making equation, we can take the answer as R2 R1 as 20 centimeters. Very simple question, that also. That is the logic. It is a logic point. 2 marks, right? 2 marks question. Very easy one. තව අපි ප්‍රශ්නයකට යනවා. මේකත් හරි සරල ප්‍රශ්නයක්. 4යි 24th question එක 2022 2023. තව ලකුණු මේක 4x squared 9 සමානයි බිංදුව. එතකොට අපිට මෙතන හොයන්න කියලා තියෙන්නේ හරිද? අපිට මෙතන හොයන්න කියලා solve කරන්න කියලා තියෙන්නේ x වල වැලියු එකක් තමයි අපි හොයන්න කියලා තියෙන්නේ. එතකොට අපිට x නේ අපිට මෙතන උත්තර කරගන්න ඕනේ. එතකොට 4x squared වල 9කුත් ඉන්නවා වලදිදී. අපි මේ 9ව අයින් කරනවා දෙපැත්තට 9ක් එකතු කරලා. මෙතන magnitude දෙක සමානයි, direction දෙක අසමානයි. ඒකට මේ දෙක අයින් වෙලා එනවා. එතකොට 4x equal 9ට 4 squared. එතකොට x squared නේ අපේ x නේ ඔහාන් තියෙන්නේ. x squared is equal to 9 divided by 4. Right? එතකොට අපි ගන්නවා දෙපැත්තට මූලය. එතකොට x අපිට x වලට පමණක් උත්තර ගන්නවා. x squared අයින් කරගන්නවා x වෙනවා. එතකොට 9 බෙදීම 4 මූලය. මෙතන මතක තියාගන්න මෙතන අපේ x වලට වැලියු එකක් ඉදලා තියෙන හින්දා අපිට වොලියුම් තරම්මනම් කතන්දරයක් නැති නිසා අපි දන්නේ නැහැ මොකද්ද හරියටම x වලට පිළිතුර කියලා. මෙතන ප්ලස් සහ මයිනස් කියන දෙකම අපි සලකන්න අවශ්‍යයි. එතකොට x ට අපිට පිළිතුරු දෙකක් එනවා. මේකේ මූල ගත්තහම 3 බෙදීම 2. මෙයා හැබැයි ප්ලස් or මයිනස්. එතකොට x sometimes positive or my positive 3/2 or minus 3/2 because that is x squared no. එතකොට අපි දන්නවා variables දෙකක් වැඩි වෙලා තියෙනවා. නැත්නම් numbers දෙකක් එකට එක වැඩි වෙලා තියෙනවා. අපි දන්නවා අපේ
sign convention එකක් තියෙනවා minus into minus number එකක් minus තවත් minus number එකකින් multiply වුණොත් positive value එකක් තමයි එන්නේ. හරි. තව එකක් අපි ගත්තොත් positive value එකක් positive value එකකින් multiply වුණොත් ඒත් positive. so මෙතන හරිනේ එතකොට. එතකොට මෙතන minus 3/2 කියන එක නා තව එකකින් වැඩි වෙන්න කියන්නේ. හරිනේ. එතකොට minus into minus positive 9/4. right. එතකොට ප්ලස් තිබ්බම කොහොමද ඒකනේ. ඒ හින්දා තමයි මේ ඔප්ෂන් දෙකම ගන්න ඕනි කියන්නේ. එතකොට පිළිතුර කම්ප්ලීට් වෙන්නේ x equals +3/2 and x equals -3/2 දෙකම තියෙන්න අවශ්‍යයි. හරි. ඊට පස්සේ අපි යනවා තවත් ගානකට මේ 22 වෙනි ගාන. මේක ප්‍රස්තාර ගාන graphs. අපි දන්නවා graph ගත්තාම y axis එක මෙහෙම තියෙනවා x axis එක මෙහෙම තියෙනවා. හරි. එතකොට අපිට coordinate එකක් දුන්නොත් මේක දීලා තියෙනවා write the equation of the straight line that passes through the point 2, 1 and has the intercept of 5 in the form of y equals mxc. So y equals mxc. ප්‍රශ්නේ කිව්වොත් ලක්ෂයක් දීලා තියෙනවා. ලක්ෂ coordinates ටික දීලා තියෙනවා 2, 1. හරි. 2, 1 තමයි ලක්ෂය. හොඳට මතක තියාගන්න මේ ලක්ෂයක් දෙද්දි ඉස්සෙල්ලාම දෙන්නේ x coordinate එක. දෙවෙනියක් තමයි y එන්නේ. ඔයාලට අමතක වෙනවා නම් පැටලෙනවා නම් එකක් විතරක් මතක තියාගන්න. හරි. එතකොට අපිට දීලා තියෙනවා intercept එක 5 කියලා. +5. ඒ කියන්නේ අන්තක්කණ්ඩය. y අක්ෂය කැපෙන තැන. එතකොට අපිට මේක ලියන්න කියන්නේ මෙන්න මේ format එකෙන් අපිට ලියන්න කියනවා equation එක. හරි සරලයි. එතකොට අපි කරන්න වෙන්නේ ඉස්සෙල්ලාම අපිට හොයාගන්න ඕනේ මේ m වලට value. m කියන්නේ මෙතන අනුක්‍රමණය gradient. so අපි gradient එක හොයාගන්න ඕනේ. ඉතින් අපිට gradient එක හොයාගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන්නේ අපි ඉල්ලලා තියෙන equation එක ඉල්ලන්නේ අපි. ඉතින් අපි මේ දෙන්න දෙකකින්ම වැඩ ටිකක් ගමු. එතකොට y equals mx plus c නම් හරි අපිට දීලා දෙනවා නම් x axis එකයි x coordinate එකයි y coordinate එකයි y point coordinate එකේ points දෙක තියෙනවා නම් අපිට කියන්න පුළුවන් අපිට substitute කර හැකි y වෙනුවට 1. හරි. m අපි දන්නේ. gradient එක අපි දන්නේ නැනේ. x වෙනුවට අපි මේ දෙකම substitute කරනවා. අපිට c already දීලා තියෙනවා 5 කියලා. එතකොට අපි මේ අපිට දැන් මේ m වනේ උක්ත කරන්න තියෙන්නේ. එහෙනම් අපි දෙපැත්තට -5 add දානවා. add කරනවා අපි ප්ලේස් කරන -5. මෙතන කොහොමද පොසිටිව් නේ. දෙපැත්තම හරි. අපි එතකොට -5 වලින් 1 කියන්නේ -4. එතකොට මේ දෙක අයින් වෙලා යනවා. මෙතන m උක්ත m 2යි m හිටිනවා. දැන් 2යි m ඉතුරු වෙනවා. ඉතින් අපිට m නේ උක්ත කරගන්න ඕනේ. both sides should be divided by 2. එතකොට m equals -2 තමයි වෙන්නේ. හරි. m equals -2. දැන් අපි gradient එක හොයලා තියෙන්නේ. c අපිට දීලා තියෙන්නේ. ඉතින් මේකේ equation එක වෙන්නේ මෙච්චරයි. y නිකම්ම තියනවා. mx මේක -2. හරි. -2 x plus 5. මේක තමයි පිළිතුර 2 marks. easy 2 marks. easy 2 marks ගන්න පුළුවන්. පොඩි තරකයක් තියෙනවා. ඊට පස්සේ
පස්සේ අපි ඉක්වේෂන් එක ගන්නවා මේක හරියම ලේසි 15 මේ සින සිම්පලි ගන්න 7x squared y cube into 3y squared මෙතන 7x මෙතන දෙන්නේ cos හරි අපි ගන්න කැපිලක් තමයි තියෙන්නේ එතකොට මේවා ගත්තාම same variables මේ y same variable එහෙනම් අපිට කපන්න පුළුවන් මෙතන 7x නේ මෙතනට එකයි මෙතන මේ හතර මේ හත කැපෙනවා මේ හතර මේ හත කපන්න ඊපස්සේ මෙතන x squared එකක් තියෙනවා මෙතන x එකක් තියෙනවා මේ x මේ x කපන්න මෙතන x හරි මේ y squared මේ y cube එක කපන්න එතකොට මෙතනින් ඉතුරු වෙනවා y හරි හරිද එතකොට මෙයාගේ උත්තරේ එන්නේ මෙතන 3 ඉතුරු වෙනවා මෙතන x එකක් ඉතුරු වෙනවා මෙතන y එකක් ඉතුරු වෙනවා මෙතන මුකුත් නැහැ එතකොට 3x divide by y මේක තමයි පිළිතුර 2 marks එතකොට අපි ලකුණු 10ක් සරල වශයෙන්ම නියත වශයෙන්ම ගන්න පුළුවන් ඒ කියන්නේ ලකුණු 5ක් කියන්නේ මෙතන බලන්න අපි 24ට කියන්නේ හරියට දන්නවනම් කිසිම ප්‍රශ්නයක් නැති ගන්න 22 එහෙමයි ඊට පස්සේ දෙක කියන්නේ හරිම සරල ගන්න 15 සරලයි ඊට පස්සේ 21 විතරයි චුට්ටක් ට්‍රිකි පොයින්ට් එකක් තියෙනවා හරි මේ ඇවිල්ලා 2022 2023 all over maths paper එකේ ගන්න maths first paper එකේ ගණන් ටික මේක හැම එකම ලකුණු දෙක ගන්න තිබ්බනම් 10 marks easy ගණන් හදන්න ඕනේ තව ටිකක් අපි ගොඩක් ගණන් ප්‍රැක්ටිස් කරන එක තමයි කරන්න ඕනේ past papers කරන එක තමයි වැඩියෙන්ම කරන්න ඕනේ මේ කාලේ ඉතින් අපි subscribe කරන්න like කරන්න අපේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් කියන්න අපි තවත් දවසකින් හම්බෙමු